මීටර දෙකක ත්වරණයකින් විශාලත්වයක් තියෙනවා. හැබැයි දිශාවක් නේ. ඔයාලට තුන්වෙනි පාඩම කියන සම්පූර්ණ විෂය නිර්දේශය. හරි ඔන්න මේ සුබ දවසක් ඔයාලා හැමෝටම. දැන් මේ වීඩියෝ එකෙන් අපි කරන්න යන්නේ 10 පන්තිය ඔයාලට 10 පන්තියේ සම්පූර්ණ විෂය නිර්දේශය පැයක් වගේ ඇතුළත සම්පූර්ණයෙන් කෙටියෙන් විස්තර කරලා දෙන වීඩියෝ එකක් තමයි මේකෙදි කරන්නේ. එහෙනම් ඔන්න සෙට් වෙන්න අපේ වැඩෙත් එක්ක ඉස්සරහට යන්න. හරි ළමයි ඔන්න ඔයාලට දෙවනි පාඩම විදිහට දීලා තියෙන වෙන සරල රේඛීය චලිතය. හරි මේක ෆිසික්ස් පාර්ට් එකක්. දැන් මේක ගත්තොත් සරල රේඛීය චලිතයේදී අපි සාකච්ඡා කරන්නේ අදිශ, දෛශික, ඊට පස්සේ විස්ථාපනය ඔය වගේ ඒ පොඩි සංකල්ප සම්බන්ධ ගණන් ටිකක් කරලා ඒ විදිහට තමයි වැඩේ යන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු අදිශයක් කියන්නේ මොකක්ද කියලා. හරි අදිශ නෙමෙයි හොඳේ. අදිශ කියන්නේ මෙයාට විශාලත්වයක් තියෙනවා right විශාලත්වයක් තියෙනවා හැබැයි දිශාවක් එයාට නැහැ හරි දිශාවක් නැහැ විශාලත්වයක් තියෙනවා හැබැයි දිශාවක් නැහැ අදිශ වල උදාහරණ විදිහට ගත්තොත් අන්න කාලය ගන්න පුළුවන් ඔයාලට කියන්න පුළුවන්ද අද විද්‍යාව පන්ති ඉවර වෙන්නේ උතුරට පැයකින් නැත්තම් දකුණට පැය භාගයකින් ඒ වගේ කියන්න බෑ නේද අය කියන්නේ අදිශ වලට ඔන්න දිශාවක් නැහැ. එතකොට දුර කියන්නේ අන්න එයත් අදිශයක්. ඔන්න දුර කාලය ඊළඟට වේගය වන්න වේගය දැන් ඔයාලට කියන්න ඕන බස් එක උතුරට යනවා මෙහෙ වේගින්. එහෙම කියන්න බෑනේ. නේද? අන්න එතකොට ඔයා තේරුම් ගන්න ඕනි අදිශයට විශාලත්වයක් තියෙනවා හැබැයි දිශාවක් නැහැ කියලා. ඊළඟට ළමයි අපි සාකච්ඡා කරන්නේ දෛශික. හරි දෛශික කියන්නේ එයාට විශාලත්වයකුත් තියෙනවා ඒ වගේම දිශාවකුත් තියෙනවා. හරි දෛශික මෙන්න මෙයාට විශාලත්වයක් තියෙනවා ඒ වගේම එයාට දිශාවකුත් තියෙනවා නිශ්චිත දිශාවකුත් තියෙනවා. උදාහරණයක් හැටියට ගන්න මෙන්න මේ කාර් එක හරිද